මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි අයුක්තියට ඉඩ නැති යුක්තිය ලොව රජ වෙති වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත අර මොකෙද්ද අර පීනගෙන ඉන්නේ ડોක්ටර් හොඳ හිත අර බලන්න වොල් රස් එකේ මොනවා ඔව්මයි පුදුමයක් නේ උන් ඉන්නේ සීත රටවල ડોක්ටර් හොඳ හිත මම ආවේ ආටික් මුහුදේ ඉඳලා එහෙ හිම වලස්සු විනාශ වෙගෙන යනවා හැබැයි ඔව් මොකක්ද ඒකට හේතුව උන්ගේ ලොන් සුදුයි කියලා පාට ගහගත්ත මොඩ් වෙන්න තිබුණු ලොන් ටිකත් හැලුණා මොඩ් වෙන්න ගිහින් මෝඩ වෙලා හොඳ පාට දැන් හීතලේ වෙවුලනවා ඇති මුලින්ම උන් උණුසුම දෙන්න පරණ ඇඳුම් දෙන්න ඕනේ තේරුණාද ඇඳුම් ගත්තත් නැවට ගේන්න කොහොමද ડોක්ටර් ඒවා අපි කුරුල්ලොත් එක්ක ගිහින් ගේන්නම් නැද්ද හොඳයි මමත් රෙඩි හරි ડોක්ටර් අපි ලෑස්ති හොඳයි එහෙනම් ඔයගොල්ලෝ කුරුල්ලොත් එක්ක ගිහලා නැවට ඇඳුම් ගේන්නකෝ කුරුල්ලන් ඉවරෙල්ලා ડોක්ටර් හොඳ හිතගේ ඕඩරයක් මම වලස්සු සීතලේ මැරෙන්න යනවා උන්ට පොරවන්න රිදගෙන එන්න යන්න වරෙල්ලා දිනය අගෝස්තු 4 වෙනිදා ડોක්ටර් හොඳ හිතගේ අදහස හිම වලස්සු තද සීතලේ මැරෙන්න ඉස්සෙල්ලා උංග බීර ගන්න යන්න බකමූන්ස්වයි පෙත්තවයි ගොඩබිමට යවුවා తాවකාලිකව වලසුන්ට උණුසුම දෙන්න ඇඳුම් අරන් එන්න කියලා ටොමි මෙන්න කුරුල්ල ඇඳුම් ගේනවා එන්නේ හොඳ ගොරෝසු ඇඳුම් වගේ මේ ඇඳුම් බාර ගන්නකෝ අනිත් අයටත් එන්න කියනවා හොඳයි සර් ඔක්කොමලා උඩට එන්න මේ ඇඳුම් පැක් කරන්න ඇඳුම් බාර ගන්න ඉක්මන් කරන්න එන්න මේ ගොඩක් දඩෝරිස් මේ කතරන් යනවා අලි මති වටහර මේ ඔය රෝල් හරවන්න මේ මතුවෙන්නේ රූපේ රුවල් හරවලා කොහාටද මේ පාර ડોක්ටර් යන්නේ චව් චව් ඔය ටෙලිමයික් එකේ යවනවා යටින් යටින්නේද ඔව් යවනවා යටින්නේද යවන්න කිව්වේ බහිච්චකම දීද්දි ඔක යවනකො බලන් ඉන්නවා නාන ඇඳුම් දාගමු ඒමතු ගිය පාර වගේ නාන්න පුළුවන් නේ අපිට අයියෝ මේ මිනිහත් එක්ක බෑ මේ වැඩේ කරන්න බලන් ඉන්නවා ඊ දානවා කරු ස්විච් එක යනවා කම්සෙත් නාන්න වගේ වානවා කට හරි ටෙලිමයික් එක ක්‍රියාත්මකයි යටින් යවුවා සර් මේ දූපත තියෙන්නේ අයිස්ලන්ත අවුරුද්දම අයිස් වලින් වැහිලා හිම වලස්සු ලෝම නැතුව වෙවුලන එක පුදුමයක්ද මං අහන්නේ ඒක තමයි අපි උදව්වට ගියේ නැත්තම් උන් ඔක්කොම මැරිලා යනවා බලන්න ડોක්ටර් අයිස් කඳු මැද්දෙන් යන්න තියෙන්නේ පරිස්සමින් නැවගෙන යන්න වෙයි මම නම් හිතන්නේ උන් යන්නේ ඇලස්කාවට චව් චව් ආයෙ ගහනවා ටේප් රෙකෝඩර් එකේ බලන්න ආයෙ ගැව්වත් එච්චරයි දැන් වහනෝක අනේ දානෝ වහන දැක්කනේද වැඩේ ડોක්ටර් වොලරස් භාෂාවක් දන්නවා ඌවට තමයි මගේ ඇඟ වේවුරන්නේ අඩියේ විදලා ගුලක් යටට යමමු දොස්තරගේ නැව අපේ සබ් එකෙන් ගිහිල්ලා නැවේ අඩිය හාරලා ගුලක් විදිමු බොස් අපි වැඩක් කරා ටොප් ටැප් 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 ටොපේ ටොප් මම මේකේ ලෝණ තාලෙන් පේන්නේ බලයි තාත්තට සෙක්කුවක් තිබුණා නේද තිබුණා කොහොමද දන්නේ මං ඒ කාලේ කෙලවන්න සෙක්කුව ගුණාවට යන්න තේරුණාද
ඩොක්ටර් අර මොකක්ද අර? හා සබ්මැරින් එකක් වගේ. මම යාළුවෙක් කවල සෝදිසි කරලා බලන්නම්කෝ. ටොමි හොඳට ඇහැගාගෙන ඉන්න ඕනේ තේරුණාද? මේ අපේ ඩොක්ටර්නේ බොහොම කාලෙකින් පස්සේ මේ මුහුදට ආවේ. ඩොක්ටර් හොඳ හිතට ඕන වෙලාවක අපේ අත හිට. මිස්ටර් බූවල්ස් අපිට පොඩි කරදරයක්. අපේ හතුරු වගේක් නැවපස්සෙන් එළවනවා. බේරෙන්න බෑ. බැරිද ඒගොල්ලන්ට පොඩි පාඩමක් උගන්වන්න? ඇයි බැරි මොන පොතෙන්ද ඕනේ? හොඳ පොතකින් අමතක නොවන පාඩමක්. හරි ඩොක්ටර් සකස් කඩේම් බැරි නම් ඕටි පොතේ. හොඳයි ගිහලා බලන්නකෝ. මුකුත් පේන්නේ නෑ. මොකද හිටියේ ඇතිය කරවල? මූදයට එහෙම තමයි හලෝ හිටපු ගමන් රෑ වෙනවා. යන තැන පේනවද? හැප්පෙන්න දෙයක් තියෙනවා ඈ මහ මූදේ කොහෙ ගියාම මොකෝ? ආව්. පේනවද බබා වගේ පේන හැටි. අපේ ඩ්‍රයිවර්ට හොඳට එලවන්න පුළුවන්. හා? ඇඟටම එන්නේ. දැන් මුන් හප්පන එක හප්පනවමයි. හැප්පුණා. හරි. ඔව්. ටොප් ඩ්‍රයිවිං නේද? ගීතගෙන මිනිහා ඉලක්කයට ආවි. සාපුයි. මොනවද උඹලා කතා කරලා ඉන්නේ? බාපම්මාව. පුදුම වැඩේ කියන්නේ. කැප්ටන් කොහොමද ඒක එල්ලුනේ? ඒකනේ. මාව ආනවද නැද්ද උඹලා? බාපල්ලා මාව බාපල්ලා. දැන් කොල්ලන්ගේ මොලේ කොලොප්පා. ඇයි පෙත්තප්පු? එහෙම කිව්වේ හැබැයිටම. මන් දැක්කාර දලකොළ පෙත්ත පස්සෙන් බිම වීඩාන. ජෝර්ජ් මට බ්‍රේක් dance පෙන්නුවා. පුරුක් කැදිච්ච පිමුර වගේ බිම දඟලනවාමයි වැඩි. එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා එහාට ඇඹරෙනවා මෙහාට ඇඹරෙනවා. පෙත්තප්පු කැමති නෑ වගේ මේ අලුත් මොඩ් ඩාන්ස් වලට නේද ටොමි? මොඩ් ඩාන්ස් කියන්නේ ඔවටද? ඔව්. අනේ ඔව ඩාන්ස්ද? නිකන් ඉනම් කාලා මුන්ට තෙලද කොහෙද? ඔයන් රටට වැඩක් ඈ. වලස්සු කරදරේ වැටුනේ මොඩ් වෙන්න ගිහිල්ලා. අපි නාකිලු ටොමි ලහන්නේ නෑ නෙව්වා. ඔය කියන්නේ බොරු. පෙත්තපු ජෝර්ජ් එක තරහයි. තනකොළේ බිල්ල ගලගත්තාම මට මොකෝ? හොඳයි. ඩොක්ටර්ම කියන්න බලන්න දැන් කාලේ තියෙන මොඩ් dance හොඳ නැද්ද කියලා? කොයික කරන්නත් වෙලාවක් තැනක් පිළිවෙලක් තියෙනවා තේරුණාද? අපි සාකච්ඡාවට ලෑස්ති. හරිද? ඔක්කොටම තේරුණාද? සාකච්ඡා. මේ පාර මං කොහොම හරි දොස්තරගෙන් ගන්නවා ඔය සත්තුත් එක්ක කතා කරන එක රහස. උඹලා දන්නවනේ මගේ try මං try කරොත් try. තව නෑ මක්. උඹලා සේටම තේරුණාද? උඹලා තීරණයට එකඟද? මොකද කතා නැත්තේ? අපි සේටම එකා වගේ අපි එකට සටන් කරමු. අපේ මේ සටන අන්තිම ලේ බින්දුව දක්වාමත් අපි ගෙනියන්න ඕනේ. තියෙන ලේ ටිකක් පිච්චෙනවනේ බොස් කරන වැඩවලට. එදා දෙබරුත් තන්න. හොඳටම. අධෛර්යමත් වෙන්න එපා, පිටිපස්සට යන්න එපා, බය වෙන්න විතරක් එපා. බය නෑ. පස්සටනේ වැන්නේ. සත්තු මොකටද මිනිස්සුත් එක්ක කතා කරමු. මට බබට ඩකාවිස්සෙනවා. මේක සාකච්ඡාවක් නෙවෙයි ගුටි පූජාවක් අපෝ. නැව දැන් ආර්ටික් සාගරයට ඇතුල් වුණා. එන්නම සීත වැඩි වෙනවා. ඩොක්ටර්ට දුක අර හිම වලස්සු ගැන. ස්වභාවයෙන් උන්ට සීතලෙන් ආරක්ෂා වෙන්න තිබුණු ලොම් නැතුව උන්ට කොයිතරම් සීතල ඇද්ද? අපි දැන් සීග්‍රෙන් ඒ දූපතට ළඟා වෙනවා. ඩොක්ටර් හොඳ හිත. මොකද ටොමි කතා කරුවේ? අර අයිස් කන්දක්. ප්‍රවේශමෙන් නැවගෙන යන්නේ අයිස් කන්ද වටේ. අයිස් කන්දක් ආව ගෙදර යාත්තන් ඇති. මෙතනින් එහාට යන්න බෑ මූද මිදිලා. නැව මෙතන නවත්තලා අපිට යන්න වෙන්නේ හිම කරත්තෙන්. අපිට යන්න හිම කරත්තේ ලෑස්ති කරන්න. ඩඩෝරිස් තමයි ඩ්‍රයිවර්. බලා ඉඳලා බෑ ටොමි. ඉක්මන් කරන්න ඕන. හරි සීතයි ඩොක්ටර්. අපිට මෙහෙම නම් වලස්සුන්ට කොහොම ඇද්ද? කොහොමද වගේ එළවිල්ල මරු නේද බොස්? ඕ යනවා ඔය. අයියේ තියන එළවපන් නැත්තම් ලයිසන් කැන්සල්. අපි ගිහින් නැවේ හිලක් හදමු. වතුර ගියා නැවගිලුණා. නැවගිලුණා බෑන්ටුන් කිව්වා. බෑන්ටුන් පස්සේ පුළුවනි දැන් ඉතින් යමන්. කෑ ගොලාල. මේ අපේ යාළුවෙක්නේ. කොහොමද මිස්ටර් මෝන්ස්? ඩොක්ටර් හොඳ හිත. මොකද මෙහෙ? අර හිම වලස්සු කොහෙද ඉන්නේ? ඇංගිලා. දැන් උන් පේන්න එන්නේ නැහැ. ලැජ්ජාවටද? ලැජ්ජාවට වඩා සීතට. මොඩ් වෙන්න ගිහින් ලොම් හැලුණලු ඒගොල්ලන්ගේ නේද? හතරහින. කොහොමද උනේ? ලොම් පාට කරන්න බෙහෙත් ගෑවා. තිබුණු ටිකත් හැලුණා. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. අර කියමනක් තියෙනවනේ දේශය හැටියට වාසය ඕනේ කියලා.
අපිට කියන්න පුළුවන් ද කරුණාකරලා කොහෙද උන් ඉන්නේ කියලා? පුළුවන්. හැබැයි අතන ඉන්නවා පිස්සු පොලිස්. කොයිකටත් අපි යන්කෝ බලන්න. ඇරියා. වහපන් ඕක. වැහුවා. අපි කැපිල්ල කොහමද බොස්? හොඳයිනේ. උන් එනවා වගේ ඇහෙනවා. හොඳයි තක දත් මෙහෙම නෙවෙයි නේද බොස්? නෑ නරක හිත. මේ හරි මම අපිට එළියට එන්නේ කොහොමද? වැටිච්ච කටින්ම කොටෙම බොස්. කල හොඳ පස්සෙන් එළවනෝ. දුවපන්. දුවන එක හොඳයි. සීතල යන්නත් එක්ක දුවන එක හොඳයි නේද බොස්? අන්න පොලිසියෙන්. මම දොස්තර හොඳ හිත. කරුණාකරලා කියන්න පුළුවන්ද අර ලොම් හැලිච්ච හිමවලස්සු ඉන්නේ කොහෙද කියලා? මගෙන් අහන්නේ ඔය ප්‍රශ්නේ. ඕක අහන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ. හරි. කොහෙද ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නේ? දන්නවද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම? කවුද? මගේ රත්තරන් හෙලේනා තෙසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකුමලයි සුරංගනවියක් වගේ අහිංසකයි රටක් පටි තනියම මේ හිම කතර ඉඳලා මොලේ හොල්මන් වෙලා. අර තියෙන්නේ ගුහාවල්. හලෝ ගෙදර කවුරුවත් නැද්ද? මේවා ඉන්නවයි කිව්වේ. මම ගිහලා රිංගල බලන්නම්කෝ ඔකටත්. හොඳයි. හැබැයි බලාගෙන. ડોක්ටර් මේ ඉන්නවා. එන්න. මේවා දැම්ම මැඳ ගන්න. පණිවිඩය ලැබුණු ගමන් මම මේ ආවේ. මම ડોක්ටර් හොඳිත. කොච්චර දෙයක් දාපු එක. අනේ ඔව්. නැත්තම් සීතලේ මැරෙනවා. අම්මි මේ බලන්න මාරයි මොඩ්. ඔය වචන නම් මට මතක් කරන්නවත් එපා. තිබුණු ලොන් ටික ඔක්කොම හැලුණා. කෙස් පැහුණු අපි කොල්ලගේ වචනයට රැවටුණා නොවේ. තිබුණු ලොන් ටිකක් ගියා අපරාධේ. සීයේ මේ කිට් එක නම් මොඩ්. හැබැයි පස්ස සීතලයි. මේක වහන්න පායතුව. දැනට මේ ඇඳුම් ඇඳ ගන්නට බේත් හදනකන් ලොම් වෙන්න. ගාලප්පඩිය හැදුවා වගේ උඩට වහා. කොච්චර සීතලේ වතඳුන් ටික නම් ලස්සනයි නේද? ඔය මේ කාර් ඇඳුම් ටික ගලවලා දොස්තරගෙන් බේත් ටිකක් ගමු. තිබ්බ ලොම් ටික ආපහු එන්න. ලොකු නෑ. මේ ලොම් පාට වෙන්න කියලා මොකක්ද ඇඟේ ගාපු සායම් වර්ගය බෑටම. ආන්නේ ගාපුව විස වෙලා. ලොම් තිබුණා නම් මෙහෙම සීතලේ වෙවුලනමයි. ඔය පාට ගා ගන්නකොට මම කිව්වා වෙන එක මමත් මොඩ වෙලා ගාගත්තා. මම හිතුවා හරි. මේක වෛරස් එකකින් පැතිරිච්ච රෝගයක්. මේ බේත ඉස්සල්ලා හැම සුද්ධ වෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ බේත ලොම් වැවෙන්න ගන්න ඕනේ. හොඳට තේරුණාද? තේරුණා. good morning ડોක්ටර් හොඳයිද? අන්න ડોක්ටර්ගේ යාළුව වෙනවා ડોක්ටර් හම්බ වෙන්න. මගේ යාළුව මේ වෙන්න බෑ. අර එන්නේ යාළුව. මේ බලන්න. මොනවා රකුස්නේ. මගේ වැඩි ඉවරනකම් කරුණා කරලා බැරිද ඒ කට්ටිය නවත්ත ගන්න රාලාන්. රයිට් ડોක්ටර්. මම හෙලෙනට කියලා බලන්නම්. ආසෙවුඩ පොලිසිය ලයිසන් බලයිද? චව්. මෙතනින් අපි හරෝල යම් බෝඩ් එකේ පිළිවෙලට නැත්තම් අපිට ලෝක ලෙඩක් වැටෙන්න ඉඩ තියෙනවා. මේ පැත්තෙන් යන්න බෑ තේරුණාද? පාර වහලා යනවා අර පැත්තෙන් හරවලා කන්ද උඩ පාරෙන්. මම පොලිසියෙන්. ඇයි රාලා මේ පාර මෙතනින් වහලා තියෙන්නේ? හැමදාම යන්න හොඳ නෑ එක පාරෙන්. අද යනවා කන්ද උඩ පාරෙන්. එහෙමද යන්න ඕන? ඔය කන්ද උඩින් යන්න දවස් කීයක් ඕනද? ඒක අහන්න ඕනේ මගේ රත්තරන් හෙලේනකින්. පසු කරමින් මහා කඳු වැටි ඕවිටි පාලු සොහොන් පිටි රබර් වතු බඩ ඔල්මු රොන්දන්නේ සීතට අයිස් මිදිලා මොලේ. අපි යන්න කන්ද උඩ පාරෙන් එහෙනම්. ඩ්‍රයිවර් පාර හොඳයි ඇරලා ඵලයන් ඩ්‍රයිවර් ඔක කිලින් එලවපන් ඇති ඇති කන්න පාරේ අයිස් මුගලා බණ්ඩක්ක වගේ ඉස්සලා යයි බණ්ඩක්කා වගේ ඉස්සලා යයි. මෙහෙන් යන්න බෑ. බෑ කිව්වා. මෙහෙන් යන්න බෑ. මෙහෙන් පාර වහලා. කන්ද උඩ පාර වහලා. තේරුණාද? යනවා වෙන පාරකින් හරවලා. චව් මූට පිස්සු බෝන්න එන්ජින් එක ස්ටාර්ට් කරලා ගනින්. නවතින්නයි කිව්වේ මේ පොලිසියෙන් නවතින්නයි කිව්වේ. ඉක්මන් කරපන් චව් ඔන්න පොලිසියෙන් පිටිපස්සෙන් එනවගෙන එනවා. ඉක්මන් කරලා බලන්න. රාලහාමි මම පොලිසියේ රාලහාමි මම සාමය ආරක්ෂා කරන නිලධාරියා මං රාලහාමි මම. චව් දකුණට. දකුණට.
කැපුවා මගේ දකුණින්ම කැපුවා ඕන් ආ මේ මිනිසුන්ට ඔළුව හොඳ නැතුවද කොහෙද මම ගිහිල්ලා කියන්න ඕනේ මගේ රත්තරන් හෙලේනට රාජභෝජන නැත මට දෙන්නට සීන් සිනිඳු සලු නැත පල සුරඥානේ නම් ගෑවිලාවත් නැහැ. අරින්නේ ડોක්ටර්. හෙමින් මොනවද කියනවා? දැන් බේත හරියටම හරි. දාපු ගමන් ලොම් වැවි. වලසු සීතලේ වෙවුලන්නේ නැහැ. පේවුනා මේ ගන්නවා. මොනවා? මේ බෙහෙත ඕන නම් ඔය සත්තුත් එක්ක කතා කරන රහස මට කියලා දෙනවා. එහෙම නැත්නම් ඔය වලස්සු ටික සේරම හීතලේ වෙවුලලා මැරේවි. තේරුණාද? රහස උඹට දෙන්නේ නැහැ තේරුණාද? ඔය බෝතල ඉක්මන් කරලා මෙහාට කනින්. මං කිව්වා. එහෙනම් මේන්න බලනවා. මිනිහ ඔය ලේබලේ පුච්චන්න එපා. දැන් මොකද කියන්නේ ડોක්ටර්? සත්තුත් එක්ක කතා කරන රහස මට දෙනවද නැද්ද? ඒ රහස මට දුන්නේ නැත්නම් එහෙම මම මේ බෙහෙත් බෝතලේ කොරොප්පේ ගලවලා බෙහෙත් ටික සේරම බිමට හලනවා. පොලිසියෙන් ආවයි කියලා තීරුමක් තියෙනවා කවදාවත් වැඩක් නැහැ නෙමෙයි. අනේ මිනිහයි මිනිහාගේ සින්දුවයි රාලහාමි මං පොලිසියේ රාලහාමි මං මහජනයාගේ හිත නාතන වාහනේ නීති කඩ කර පොලිසියෙන් දඬුවම් විඳිනවා. චව් අංජමේ ස්ටාර්ට් කරලා ලෑල්ලටම පාගලා ඵලයන් කවුරු කිව්වත් නවත්තන්න විතරක් එපා පාගපන් ලෑල්ලටම. රාලාමි එතන නිකන් බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. උම්මගේ බේත් බෝතලේ තරම් පැනලා ගිය රාලාමි මොනවා හරි කරන්නකෝ ඉක්මනට. කිසි දෙයකට බය වෙන්න එපා. මං උන් අල්ල ගන්නම්. රාලහාමි මං පොලිසියේ රාලහාමි මං සාමයා. අනේ ડોක්ටර් මේ මිනිස්සයාට පිස්සුද කොහෙද මං හිතන්නේ. තොමි අපි මොකද කරන්න කියලා කියන්නේ ඉක්මනට. ඒකනේ. දුප්පතාගේ හිත. ඉක්මන් කරපන් පොලිසියෙන් එළවනවා. රාලහාමි මං පොලිසියේ රාලහාමි. ඒ නාතිලා මේ පොලිසියෙන්. ගියාට පස්සේ නවත්තන්නම්. අරු පල්ලමට යන්නේ. කොහමද සපකම නපා චව් පාර හොයන්න පාර චව්. අන්න උ මූදේ වැටුණා. අන්න ડોක්ටර් බෝතලේ වැටෙනවා. මේ සැරෙත් නාගත් එක ලොකු දෙයක් නේද බොස්? එහෙමද? එහෙනම් ගිහින් තව පාරක් නාප්. කිලුනා. අපරාධි බෝතලේ වතුරට වැටුණා. කවුද මේ උඩට එන්නේ? මේ අපේ වල්රස්නේ. ලන්ද බලනවා. ඔළුවේ බම්ප්. පරිසරය දූෂණය කරයි කියලා පොලිසියට අල්ලලා දෙනවා. අපිට කලේ ලොකු සේවයක්. බෝතලේ බේරගත්ත එක. එහෙනම් විදුනත් බොකෝ. දැන් අපිට වලස්සුන්ව බේර ගන්න පුළුවන්. එහෙමද? එහෙනම් මෙන්න. බොහොම ස්තුතියි වල්රස් තමයි උඹ බේරගත්තා. මෙන්න බබාට. අම්මේ තාත්තේ මෙන්න ලොං ආවා. මීට පස්සේ මේ වගේ මෝඩ වැඩ එපා තේරුණාද? මේවා හොඳ පාඩම් ડોක්ටර්. ડોක්ටර්ට ස්තුතියි. ඒත් බැරිද මේ ඇඳුම් ටික තියාගන්න? කොහොමත් බෑ. මේවා ඉල්ලගෙන ආපු ඇඳුම් අයිතිකාරන්ට දෙන්න ඕනේ ප්‍රවේශම් කරලා. තේරුණාද? අන්න ડોක්ටර් දියරකුසු පොලිසියෙන් අල්ලගෙන. ඒ අපේ රත්තරන් හෙලේනගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ. මොකද රාලාමි? ඒගොල්ලන්ව හිර කෙරුවා. වරදට දඩුවම්. ඒයි. වතුරට පරණ කාර් දැමීම, සත්තුන්ට බෝතල් වලින් තැලීම, පරිසරය දූෂණය කිරීම, වැරදි වලට හිර දඬුවම් කරා. රාලාමි මගේ වාඩේ පරණ නෑ. මං තියුරලා කියන්න ඕන නම් මම එළවන්ට කෙලෙව්වයි කියලා. එළෙව්වා. අන්න පෙත්තපු අන්තිම ඇඳුම් පාර්සලේ ගේනවා. කවුද මේ මෝඩයා? පිස්සු පෙත්තප්පුද? ටොමි කොහොමද මේක මට මරු නේද? පෙත්තප්පු ඔය ඉක්මනට පැක් කරන්න ඕනේ. සුද්ධ කරලා ආපහු දෙන්න ඕනේ අපිව. ડોක්ටර් මේ ඇඳුම් වලස්සුන්ටම දීලාව නම් ඉවරයිනේ. උන්නම් ඊට පස්සේ මොඩ් කතා නැහැ. මොඩ් වෙන්නත් ක්‍රම සහ විදි තියෙනවා තේරුණාද? ඇයි මට මොඩ් වෙන්න බැරිද? මම පෙන්නන්නද? චිම්ප් නම් නිකනුත් මොඩ්. ඕන්න බලනවා. දැන් කොහමද? ඔය වගේ ඇඳුමෙන් සෝබනකාරයින්ට මගෙන් සින්දුවක්. සීසී හැටියට වාසි කළොත් නේද සන්තෝෂේ. හිමවල සහ හිමාලයේ හිම කඳු අතරේ වලස් හමිනි ඇඟ පුරවා උණුසුම ගත්තේ අපේ
අපේ රටේ උපන් සතා අපේම උරුමේ පිටරට හැම පෙරවුවකින් වෙනසී විසුරේ දේශේ හැටියට වාසි කළොත් නේද සන්තෝෂේ ජාතිය ආගමක් දේවිද දරුවෝ දේශේ හැටියට වාසි කළොත් නේද සන්තෝෂේ මොනරා පිල් විදුවාට පිළගෙන උනදා අලු කුමාට වැඩිය අන්ත නොවේ යාළුවේ රටට ඔබින දේ පමණක් වැඩටගෙන සොදා මලත් තමක් නෑයින් පසු දුවේ මගේ පුතේ දේශේ හැටියට වාසි කළොත් නේද සන්තෝෂේ හිමවලසා හිමාලයේ හිම කඳු අතරේ බලස් අමිනි ඇඟ පොඩවා උණුසුම ගත්තේ අපේ රටේ උපන් සතා අපේම උරුමේ පිටරට හැම පෙරවුවකින්